සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. ඉතින් අදත් වෙනද වගේම මල් පැකේජ් දෙකක් අරගෙන ආවා. කියන්න ඕනේ මීට කලින් දාපු පැකේජ් කිහිපයම ඉවර වුණා. ඉතින් මේ මිලදී ගත්ත හැමෝටම ගොඩාක් ස්තුතියි. මාව විශ්වාස කරලා මගෙන් පැල ගන්නවට. ඉතින් ඒ වගේම තව කීප දෙනෙක් ඉල්ලුවා. ඉතින් යාළුවට දෙන්න බැරි වීම ගැන කනගාටුයි. පුළුවන් හැමෝටම දෙන්න උත්සාහ කරනවා පුළුවන් විදියට හදාගෙන. ඉතින් අදත් පැකේජ් දෙකක් අරගෙන ආවා. හොඳට වීඩියෝ එක බලලා ඔයාලා කැමති පැකේජ් එකක් තියෙනවා නම් මට WhatsApp එකට මැසේජ් එකක් දාන්න. මොකද කෝල් කරාම සමහරක් වෙලාවට හොයාගන්න අමාරුයි. ඉතින් අද තියෙන පැකේජ් දෙක තමයි මේකේ විශේෂත්වය මේකේ මෙලෝඩියා පැලයක් තියෙනවා. මෙලෝඩියා කියන්නේ අලුත් වටින වර්ගයක් ඔයාලා දන්නවා. ඒ වගේම තමයි ෆෙලිසිටා පැලයක් තියෙනවා. හරිම නිරෝගී ලස්සන පැල. ඒ වගේම මේකේ තියෙනවා මිලියන් හાર્ට් එකක්. හොඳට වීඩියෝ එක බලන්න. ඒ වගේම මේකේ ශිරානෝ එකක් තියෙනවා. ඒකේ පොඩි තව පැලයක් හැදෙන්න තම හදන්නේ. ඒකත් ඔයාට ගන්න පුළුවන් ශිරානෝ. ඒ වගේම ඒකේ රේන්බෝ එකක් තියෙනවා. රේන්බෝ එකේ පොඩි මල් කැකුලකුත් එක්ක තමයි තියෙන්නේ. ලස්සන නිරෝගී පැලයක්. ඒ වගේම මේකේ නැනෝ ස්වීට් එකක් තියෙනවා. නැනෝ ස්වීට් එකත් එක්ක මේ පැල හයම ඔයාට රුපියල් 3000කට ගන්න පුළුවන්. ඇත්තටම මේකේ විශේෂත්වය මේකේ මෙලෝඩියා එකක් තියෙන එක තමයි. ඒකත් එක්ක මේ පැල හයම රුපියල් 3000යි. ඔයා කැමති නම් බලලා මට මැසේජ් එකක් දාන්න WhatsApp එකට. මේ තියෙන අනිත් පැකේජ් එක. ඒකේ විශේෂත්වය තමයි ඒකේ ට්‍රිලියන් රෙඩ් එකක් තියෙනවා. ට්‍රිලියන් රෙඩ් කියන්නේ ඔයා දන්නව ගොඩක් වටින වර්ගයක්. ඉතින් බලන්න කොළ ගොඩක් තියෙන හරිම නිරෝගී ලස්සන පැලයක්. ඒ වගේම මේකේ ඇලෙග්‍රියා එකක් තියෙනවා. ඇලෙග්‍රියා රේන්බෝ පැලයක් තියෙනවා. ඒකේ චූටි පැලයකුත් තියෙනවා. ඒකයි ඒ වගේම ඒකේ ජගුව එකක් තියෙනවා. ජගුව ග්‍රීන් ඔයාලා ගොඩක් අහන වර්ගයක්. ඒකක් තියෙනවා. බේබි පර්පල් එකක් තියෙනවා. ඒකත් ඔයාට ගන්න පුළුවන්. මේකේ නැනෝ ස්වීට් එකක් තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕන මේක සමහර එකක් දෙකක් වගේ සමහරක් විට වෙනස් වෙන්නත් පුළුවන්. මොකද ගොඩක් වෙලාවට අපිට මේ පැල චූටි කාලේ අඳුර ගන්න අමාරුයි. හැබැයි බොහෝ දුරට හරි හදිසියෙන් තමයි මේ දෙයක් වෙන්නේ. ඉතින් මේ පැකේජ් දෙකෙන් ඔයා කැමති එකක් තියෙනවා නම් මට WhatsApp එකට මැසේජ් එකක් දාන්න. මම ඔයාට ඒක වෙන් කරනවා අනිවාර්යයෙන්ම. ඒ කලින්ම වෙන් කරන කෙනාට දෙනවා. පස්සේ සල්ලි දැම්මට කමක් නැහැ. මම අර ගන්නවා කියලා කිව්වොත් ඒ කෙනාට අනිවාර්යයෙන්ම වෙන් කරනවා. ඉතින් ඔයාලා කැමති විදිහට මල්පැල ඉස්සරහටත් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි ඔයාලා මේ දක්වන විශ්වාසය හරිම වටිනවා මේ පොඩි කාලයට. ඉතින් හැමෝටම සුබ දවසක්. මම ගිහින්